මොටිවේෂන් වල දැන් තියෙන එක තමයි probabilities තේරුම් ගැනීමේ හැකියාව. මොටිවේෂන් වල දැන් තියෙන එක තමයි probabilities තේරුම් ගැනීමේ හැකියාව. මොටිවේෂන් වල දැන් තියෙන අලුත්ම එක ඒක තමයි. probabilities කියන්නේ සම්භාවිතා සියල්ලම ටික අඳුන ගන්න පුළුවන් නම් ඒ සියල්ලටම වාට ලෑස්ති වෙන්න පුළුවන් නම් වාට වරදින් හේතුවක් නැහැ. තේරුන්නේ නැහැ නේද? එයා සිද්ධ වෙන්න පුළුවන් දේවල් ඔක්කොම ටික හිතන්න ඕන. සිද්ධ වෙන්න දැන් හිතා මේ ඔයා O level fail වෙන්නත් පුළුවන් පාස් වෙන්නත් පුළුවන්. fail පාස් ෆේල් වුණොත් ෆේල් නේ. පාස් වුණොත් වෙන්න පුළුවන් දේවල් දෙන හොඳටම පාස් වෙනවා. නැත්නම් හොඳට පාස් වෙලා නැහැ. හොඳ නැහැ පාස් ඒවට හොඳ නැහැ. ඊට පස්සේ හොඳට පාස් නම් අවුලක් නැහැ සයන්ස් කරන්න පුළුවන්. සයන්ස් වලට යනවා. හොඳ නැත්නම් මොකද කරන්නේ? ඒතර සයන්ස් වලට යන්න බෑ. ඒතර මොකද කරන්නේ? කොමර්ස් කරනවා, ආර්ට්ස් කරනවා, ටෙක් කරනවා ඔය වගේ. ඔනවා සම්භාවිතාව මේක දිගේ යන්න ඕනේ. දැන් ආර්ට්ස් කරන්න වා කැමති නෑ. ඒතර ඒක අයින් කරා. කොමර්ස් කරනවා, ටෙක් කරනවාද? කොමර්ස් කරොත් මොනවද කරන්න පුළුවන්? ටෙක් කරොත් මොනවද කරන්න පුළුවන්? ඔන්න ඔහොම කියලා වෙන්න පුළුවන් සියල්ල අඳුර ගන්න ඕනේ. ඒතර මේවට ලෑස්ති වුණාට පස්සේ තීරණ ගන්න ලේසියි. මොටිවේෂන් වල දැන් කතා කරන්නේ ඔන්න ඔහොම දේවල්.